හෙලෝ වෙල්කම් ඇන් වෙල්කම් බැක් to my YouTube channel. ඔයාලා හැමෝම ගොඩක් හොඳින් ඇති කියලා මම හිතනවා. ඔන්න ඉතින් අදත් අලුත් වීඩියෝ එකක් අරගෙන මම ආවා. අද මම යන්නේ සේල් එකකට. ඉතින් ඔයාලට මේ සේල් එක ගැන විස්තර මට කියන්න ඕනේ කියලා හිතුණා. ඉක්මනින් මේක කියාගෙන යන්නම්. මේකේ බඩු තිබුණේ රුපියල් 100 ඉඳලා 350ට. ඉතින් ඒකයි මේ vlog එක ගෙනාවේ. එහෙනම් අපි vlog එකට යමු. ඔන්න මුලින්ම බලන්න තියෙන්නේ මෙන්න මේ ටී ස්ට්‍රේන් එක. මේ ස්ට්‍රේන් එක නම් උනේ රුපියල් 100ක්. ඒක ගොඩක් වර්ත් නැද්ද නම් මම දන්නේ නැහැ. හැබැයි ඉතින් ඒක ගත්ත හින්දා මම පෙන්නුවා. ඔන්න ඊළඟට බලන්න තියෙන්නේ මෙන්න මේ නිල් බෝතල් දෙක. මේ බෝතල් දෙකම උනේ රුපියල් 100ක්. ඊට පස්සේ මෙන්න මේ ලස්සන කියුට් බූල් පර්ස් එක. මේ පර්ස් එකත් රුපියල් 100ක් තමයි උනේ. මේකෙන් මම දෙකක් ගත්තා. වරුද්දට ගෙදරට එන පොඩි බබාලා දෙන්නෙක්ට තෑගි දෙන්න ඕනේ හින්දා. ඊට පස්සේ අපි යමු මෙන්න මේ වොෂ් බෑග් එක බලන්න. ඉතින් මේක නම් ගත්තේ මට යුනිවර්සිටි එකේ බඩු ටික දාගෙන යන්න. ඉතින් මේකත් උනේ රුපියල් 350ක්. කොහොම හරි මේකක් මම කඩෙන් ගන්න බැලුවා. සාමාන්‍ය රුපියල් 1000ක් විතර වුණා මේකක්. ඉතින් ඒ එච්චර ගාණක් වියදම් කරන්න ඉතින් බෑ ඔය වගේ දෙයකට මට. මොකද තාත්තගේ සල්ලිනේ. කොහොම හරි ඉතින් මං ගත්තේ නෑ. හැබැයි මෙතනින් මම එකක් ගත්තා 350ට තිබ්බ හින්දා. ඒකේ ලොකු ස්ටෝරේජ් එකකුත් තියෙනවා මගේ බඩු ඔක්කොම දාගන්න තරම්. ඊට පස්සේ අපි බලමු මෙන්න මේ කියුට් බූල් ෆේස් ටවල්ස් ටික. මේක ෆේස් ටවල් විතරක් නෙමෙයි කිචන් ටවල් වලටත් ගන්න පුළුවන්. ඒකත් 350ක් තමයි උනේ. හරිම සොෆ්ටි මේක. හරිම සොෆ්ටි කොම්ෆි ගතියක් තියෙනවා. පොඩි බබාලට උනත් මේකක් හොඳයි. මේකක් කඩේ ගත්තොත් සාමාන්‍ය 120ක් විතර වෙනවා. පහම උනේ 350ක්. ඊට පස්සේ අපි බලමු මෙන්න මේ ලස්සන ස්ටිකි නෝට්ස් ටික. මේක අර කඩදාසි එකක් නෙමෙයි. අර ඉටි කොළ වගේ ප්ලාස්ටික් වගේ එකක්. මේකත් රුපියල් 100ක් තමයි උනේ. ඊට පස්සේ මෙන්න මේ ලස්සන ස්ටිකර් කාඩ් එක ඔයාලා දන්නවනේ මම ජර්නලින් කරනවා කියලා. ඉතින් ඒකට තමයි මේක ගත්තේ. ඉස්සරහට එන vlog එකකින් ඕවා මම යූස් කරනවා ඔයාලට බලන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ පර්පල් කලර් කිචන් ටවල් එකක්මයි. ඒක අර බිත්තිය එල්ලන්නත් පුළුවන් නිසා එකක් ගත්තා. ඒකත් රුපියල් 100ක් තමයි උනේ. ඉතින් අඩු ගානට තිබිච්ච හින්දා පුංචි පටු ගොඩාක් මම ගත්තා. ඊට පස්සේ අපි බලමු මෙන්න මේ ටෙස්ට් එක. මේක නම් ගත්තේ මට නෙමෙයි. මේක තාත්තට ගත්තේ. මේක ගොඩාක් හොඳට වැඩ කරනවා. ඒ වගේම මේකේ ගාන රුපියල් 100යි. ඊට පස්සේ මෙන්න මේ කියුට් ලස්සන මිරර් එකයි. ඊට පස්සේ පනාවයි ගත්තොත් එහෙම ඒකත් රුපියල් 100ක් උනේ. ඒක ගත්තේ මට යුනිවර්සිටි එකට අරන් යන්න ඕනේ හින්දා තමයි ගත්තේ. නැත්තම් මම ඒක මෙහෙගෙන ආවම දාලා යනවා පහු. ඉතින් අලුතෙන් ගන්න ඕනේ නිසා මේක පර්ස් එකෙම තියන් ඉන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ ක්ලියර් බෑග්ස් දෙකක් ගත්තා මම. මගේ යුනිවර්සිටි එකේ වැඩවලට ලැබ් රිපෝට්ස් එහෙම දාන්න ඕනේනේ. ඉතින් පර්පල් කලර් ඇන්ඩ් බ්ලූ කලර් දෙකක් තමයි ගත්තේ. එකක් උනේ රුපියල් 100ක් වගේ ගාණක්. ඊට පස්සේ ඒකත් අපි පැත්තකින් තියමු. ඊළඟට බලන්න තියෙන මෙන්න මේ ටේබල් මැට්. මේ ටේබල් මැට් 4ක් මම ගත්තා. මේකෙන් එකක් උනේ රුපියල් 100ක්. එකම වර්ගෙන් තමයි ගත්තේ. මේකේ එක ඩිසයින්ස් තිබුණා. ඉතින් මට හිත ගියේ මෙන්න මේ ඩිසයින් එකට. මේකෙන් 4ක් තමයි ගත්තේ මම. ඊට පස්සේ ගත්තාම මෙන්න මේ අයිස් රෝල් එක. මේක අර ජෝලයින් අඳින්න තියෙන. මේ ජෝලයින් එක හදාගන්න මගේ මූණ පොඩ්ඩක් පෆි ගතියක් තියෙනවා. ඉතින් මම ජෝලයින් එක හොයා හිටියේ. ඉතින් ගාන කොහොමද කියලා දන්නේ නැති හින්දා ඉතින් ගත්තේ නැහැ. ඔයාලා හිතන ඇති මම හොඳ ලෝබයි කියලා. ඇත්තටම ඉතින් යුනිවර්සිටි එකකට වියදම් කරන්න තාත්තා හින්දා ඔය වගේ දේවල් වලට මට එයාගෙන් සල්ලි ඉල්ලන්න බෑ. හැබැයි මේක තිබුණ රුපියල් 350කට ඉන්න මම මේක ගත්තා. හැබැයි මේක ගොඩක්ම යූස් කරන්න මට වඩා තාත්තා. එයාගේ කකුල් මං මේකෙන් තමයි මසාජ් කරන්නේ. ඉතින් එයාට ඒක හරිම සනීපයිලු. මොකද මේක ෆ්‍රිජ් එකේ තිබ්බහම අයිස් ගතියක් එනවා. ඒක ගොඩක් වෙලා යනකම් රැඳිලා තියෙනවා. හරිම වර්ත්. හැබැයි මේක නම් මේ වගේම හෙයාර් ඩ්‍රයර් එහෙමත් තිබුණා රුපියල් 350ට. ඊට පස්සේ මෙන්න තව ටේබල් මැට් එකක් මම ගත්තා. අර ටේබල් මැට්ස් චූටි පිගන්ඩීසි තියන්නනේ. ඉතින් ලොකු බත් එකක් වගේ තියන්න එකක් මදි නිසා මෙන්න මේ ලොකු එකකුත් මම ගත්තා. මේක උනේත් රුපියල් 100යි.
ඊට පස්සේ මෙන්න මේවත් නිකන් ටේබල් මැට් වගේ ඒවටත් යූස් කරන්න පුළුවන්. හැබැයි මම නම් ගත්තේ අපේ ගේ ඇතුලේ තියෙනවා පොඩි මල් පැල තුනක්. ඒ මල් පැල තුන තියන්න තමයි. නැත්තම් අර බිම තිබ්බහම පස් හැලෙනවා වතුර. නිකන් අර කූඹි යනවා නිකන් මේක උඩින් තිබ්බහම ටිකක් පොඩි ලස්සනකුත් තියෙනවනේ. ඉතින් ඒකින්ද ඒ තුන තියන්න මේ වගේ තුනක් මම ගත්තා. මම කතා කරනවා ස්පීඩ් වැඩිද දන්නේ නැහැ. මම පොඩ්ඩක් ස්පීඩ් එකෙන් කතා කරන්නේ vlog එක ගොඩක් දිග නැති කරවන්න. ඊට පස්සේ මෙන්න මේ හැඳි 4ක් ගත්තා. මේ හැන්දකුත් උනේ රුපියල් 100ක්. ඇත්තටම අර නැමෙන්නේ කැඩෙන්නේ. එහෙම නෑ. ඉතින් මේවා 100යි කියලා අර කැඩෙන බිඳෙන නෑ. හරිම හොඳයි. ඉතින් අපිට නම් හොඳයි ඉතින්. අනිත් අයට කොහොමද දන්නේ. ඊට පස්සේ මේ කපුරු බෝල පැකට් එකකුත් ගත්තා. ඒක නම් ඉතින් අර ඕනෙම දෙයක් නෙමෙයි. ඉතින් අර අඩුවට තියෙද්දි සමහර දේවල් ගන්න හිතනවනේ. ඉතින් මේකත් රුපියල් 100ක් තමයි උනේ. ගාණ ගහලා තියෙනවා 160යි කියලා. හැබැයි අපි ගත්තේ 100ට. ඊට පස්සේ මට ගත්ත මෙන්න මේ ග්ලූ ස්ටික් එක මගේ ලැබ් රිපෝට්ස් වලට ගොඩාක් ගෲප් අලවන්න තියෙනවා. ඉතින් ඒකට තමයි මේකත් රුපියල් 100ක් තමයි උනේ. මෙන්න මේ පිහියත් ගත්තා අපි. මේ පිහිය උනේ 350ක්. මේ පිහිය ගන්න සතියකට විතර කලින් අපි සුපර් මාකට් එකකින් ගිහලා පිහියක් ගත්තා. ඒක ලොකු ගාණක් වුණා. හැබැයි ඒක කැපෙන්නේ නැහැ. හැබැයි මෙන්න මේ පිහිය ගාණ අඩු වුණත් පිහිය හොඳට වැඩ. ගොඩක් වෙත් මේකත් ගත්තු අයිටම්ස් වලින් හොඳ එකක්. ඊට පස්සේ මෙන්න මේක ගත්තත් එහෙම මේ අපේ මල්ලිට තමයි මේක ගත්තේ. පින්ක් කලර් වුණාට ඉතින් කරන්න දෙයක් නැහැ. වෙන පාටවල් තිබෙන්නේ නැහැ. ඉතින් මේක නිකන් ඩබල් ඩෙකර් බස් එකක් වගේ නේද? ඇත්තටම එයා මාළුයි බතුයි. මාළු කියන්නේ ව්‍යංජන. සමහර අය මාළු කියපුවම බලනවා. ව්‍යංජන ඒවයි බතුයි මේ කලවම් වෙනවට කැමති නැහැ. ඉතින් ඒ හින්දා අර තට්ටු දෙකකට ඒ දෙක දාන්න පුළුවන් විදිහට ගෙන යට තට්ටුවට බත් දානවා. උඩ තට්ටුවට ඒ කන දේවල් අනිත් ඒවා ටික දානවා. ඉතින් ඒ මේකකුත් ගත්තා. ඕක උනේ රුපියල් 350 ගත්තම මෙහෙම ගත්ත 350ට මම දෙන්නේ නැහැ මං හිතන්නේ. මම මේ හිතුවා මෙහෙම දෙන්න නිකන් අර ඉඳුල් හැලෙනවද දන්නේ නැහැ නේ කියලා. හැබැයි එහෙමත් නෑ. අපි දැන් මේක යූස් කරාම මේකට ඇඳකුත් එනවා. මේ ගොඩක් වටිනවා හැබැයි මුකුත් උනේ නෑ. හැලුනේ නෑ. ඊට පස්සේ මෙන්න මේ හැංගර්ස් ටික ගත්තා. ඒකත් 350ක් උනේ. ඒක ගත්ත ඉතින් මට යුනිවර්සිටි යද්දි අපේ තාත්තගේ මල්ලිගේ රෙදි ටික අයන් කරලා අල්මාරිය එල්ලලා ගියාම එයාලට ලේසි. ඉතින් එතකොට සිකුරාදා වෙනකන් එයාලට අඳින්න ඕනේ. ඒවා ටික මට ඕගනයිස් කරන්න පුළුවන්. ඒකට තමයි මේ 12 ගත්තේ. ඔන්න ඊට පස්සේ මේක තමයි අපේ මල්ලිට හම්බෙච්ච වටිනාම සම්පත. ඉතින් එයා ආසයි චිත්‍ර අඳින්න. ඉතින් මේ වගේ දේවල් හම්බුනොත් එයා කොහෙන් හරි ගිහලා ගන්නවා. ඉතින් ඔයාලා හිතනවාද මේකත් දෙන්න 350ට කියලා? ඔව් හිතන්න වෙනවා. මේකත් 350යි තමයි. බලන්න මෙතන කලර්ස් 12කින් ඩබල් ටිප්ස් තියෙන හයිලයිට්. ඒ කියන්නේ අර මග පෙන් වගේ. මේක ඇල්කොහොල් බේස් මග පෙන් එක. වෝටර් බේස් උත් නෙමෙයි. ඉතින් මේක උනේ රුපියල් 350ම තමයි. ඉතින් හිතාගන්න බැරි වුණාට ඒක වෙලා. ඉතින් ඔන්න බලන්නකො මෙන්න මේක අපේ මල්ලි කලින් අරන් තිබිච්ච මග පෙන් සෙට් එකක්. මේක ගත්තේ බුක් ෂොප් එකකින්. මේකේ ප්‍රයිස් එක ඔයාලා බලන්නකො. ඔයාලම බලන්නකො 1435 ටැග් එක තිබිච්ච ඉඳ පෙන්වන්න පුළුවන් වුණා. ඉතින් අරකමයි. හැබැයි ඒක හොඳයි මේකට වඩා. මොකද මේක වෝටර් බේස්. වෝටර් වලට වඩා ඇල්කොහොල් බේස් එක හොඳයි. ඉතින් ඒක 1000 ගන්න මේක 350යි. ඉතින් ඊට පස්සේ මෙන්න මේ කාපට්ස් ගත්තා. හරිම සොෆ්ට් ගතියයි අර ෆේස් ටවල් වගේමයි සොෆ්ටි කම්ෆර්ටබල් ගොඩාක්. ඉතින් හැබැයි පොඩ ජරා වෙන්න නම් බලනවා. ඒ වුණාට ඉතින් හොදලා කරලා ඉතින් හරියට තියාගත්තොත් හොඳයි. ඒකෙන් මම කලර්ස් දෙකකින් කාපට් 4ක් ගත්තා. එකක් 350ම තමයි. මේක පර්පල් බ්ලූ වගේ පේනවා නේද? හැබැයි බ්ලූ නෙමෙයි. ඒක පර්පල්. ඊට පස්සේ මෙන්න මේ මිටිය මේක ගත්තේ නම් අපේ තාත්තට යාළුවනේ ඉතින් ඔය වගේ බඩු මිටි විතරක් නෙමෙයි අඬු බයිසිකල් වලට උලන් ගන්න පොම්බ මේකත් 350යි. ගොඩක් දේවල් තිබුණා 350ට. අර තින්ත විදිනේව ටූල් සෙට් මට මතක් වෙන්නේ නැහැ නේ. ගොඩක් දේවල් තිබුණා රුපියල් 100ට තිබුණා. ඉතින් ඔයාලට නම කිව්වේ නෑනේ. මේක තමයි ඇහැලියගොඩ සුපර් සෙන්ටර් එක. මේක තනින් තැනට යන මොබයිල් ෂොප් එකක්. ඉතින් ඔයාලට මේ vlog එක ගෙනාවේ අපේ පැත්තේ තියෙද්දි. ඉතින් ඔයාලට එන්න කියන්න. හැබැයි මට මේ වීඩියෝ එක දාන්න බැරි වුණා ඔයාලට. ඒක ඉවර වෙන්න කලින්. ඒක මොකද බඩු ඉවර වෙලා ඉක්මනට ඉවර වුණා. කොහොම හරි පස්සේ හරි ඔයාලට ගෙනාවේ මේ ඇහැලියගොඩ සුපර් සෙන්ටර් එකකින්. ඔයාලගේ පැත්තේ සේල් එකක් දැම්මොත් යන්නේ නැතුව නම් ඉන්න එපා කියලා කියන්නයි. මොකද මේ බඩු ගොඩක් අඩුවට හොඳ බඩු ගන්න පුළුවන්. ඉතින් අනිවාර්යෙන් ඔයාලගේ පැත්තට ආවොත් ඔයාලත් ඒ සේල් එකට යන්න. අනිවාර්යෙන්ම යන්න. කීයක හරි කමක් නැහැ ගන්න. ඉතින් මේ වගේ බඩු තියෙනවනේ. හැබැයි යනවනම් මුලින්ම යන්න. මොකද පහුවෙද්දි නම් ගොඩාක් බඩු තීරෙනවා. මිනිස්සු ගන්නවනේ ගිහිල්ලා අතර මේ වගේ දැක්කොත් මෙන්න මේක මට පෙන්නන්න අමතක වුණා. මේක තමයි අපේ මල්ලිගේ වෝටර් කලර් එක. ඔය දෙක තමයි ඉතින් එයාට කියලා තෝරලා ගත්තේ.
මේකත් රුපියල් 350ක් තමයි වුණේ. ටියුබ් වෝටර් කලර්ස් තියෙන්නේ. ඉතින් මං හිතන්නේ මේ වගේ අඩු ගානකට නම් මේවා ගන්න පුළුවන් කියලා. ඇතුළේ ඉතින් හොඳ ප්‍රමාණිකුත් තියෙනවා හැම. හරි හොඳයි ඉතින්. ගොඩක් තිබුණා වෝටර් කලර්ස් 100ට තිබුණා. එක එක ලස්සන කියුට් මකන වෝල් ආර්ට්ස්, එතකොට වර බිත්ති වල අර අලවන ලස්සන ස්ටිකර්ස් මෙව්වා 100ට 350ට අර ස්ටිකර් රෝලෙම තිබුණා. ඒ වගේම පෝසිලෙන් පිඟානකුත් 350යි. මග්ස් තිබුණා දෙකක් 350යි. ඉතින් මට මතක නැහැ මට එතන වීඩියෝ එකක් ගන්න බැරි වුණා ඇත්තටම. කොහමරි ඔයාලට කියන්න ආවේ මේ ටික මම පෙන්නුවේ පොඩි දල අදහසක් ගන්න ඔයාලට. මොකද මේවා දැක්කම ඉතින් ඔයාලටම හිතෙනවා ඇතිනේ මෙතන අර අහක දාන කියන්නේ එහෙම නෙමෙයි කියලා, මේක අඩු ගන්නට තිබ්බා කියලා මේවට වැඩක් නැහැ කියන්න බෑනේ නේද. මන් දන්නේ අනිත් අයට නම් කොහොමද කියලා. හැබැයි මට නම් එහෙම. ඉතින් ඔයාලත් කැමති නම් එහෙම සේල් එක ආවොත් ඔයාලා අනිවාර්යෙන්ම යන්න. මම දැක්ක මේ දවස්වල කුරුණෑගල සේල් එකක් තියෙනවා. මමත් කුරුණෑගල තමයි මේ සේල් එක නෙමෙයි මේ වගේම තව එකක්. ඉතින් ඔයාලගේ පැත්තට එයි ගොඩක් දුරට. සමහරට යාලව කෝල් කරලා ගෙන්නන්නත් පුළුවන් ඇති. එහෙම කෝල් කරලා ගෙන්නන්න කැමති කෙනෙක් ඉන්නවා නම් මට කමෙන්ට් එකක් දාන්න. මම ඔයාලට යාලගේ කන්ටැක්ට් නම්බර් එකක් එවන්නම්. ඉතින් එහෙම එකක් આવොත් අනිවාර්යයෙන්ම යන්න. ඉතින් යන්න කියන්නේ ඉතින් මම බල කරනවා නෙමෙයි. ඉතින් ඔයාලත් කැමතිනේ. මොකද විශේෂයෙන් ගෑනු අය කැමතිනේ. ගැහැණු අයට ඕන කිචන් අයිටම්ස් එම ගොඩාක් තිබුණා. අපිට වගේ ස්ටුඩන්ට්ස්ලාට ඕන දේවල් අර ඉගෙන ගන්න අනම්මනම් දේවල්. එතකොට A4 වල ඉඳලා තිබුණා. A4 බන්ඩල් එකක්ම 350යි. කලර් A4. සුදු A4 නෙමෙයි කලර් A4. ඉතින් හැමෝටම කියන්න තියෙන්නේ ඉතින් આવොත් යන්න කියලා. ඉතින් එහෙනම් තව වීඩියෝ එකකින් හම් වෙනකන් ඔයාලා හැමෝටම සුබ දවසක්. මාව සබ්ස්ක්‍රයිබ් කරලා කමෙන්ට් කරන්න, ලයික් කරන්න, හැමදාම ආදරේ මාත් එක්කම එකතුලා ඉන්න. බයි.